සර්පයෝ ඌර ගෝන්නු මෝ එතකොට අලි දෙන්නෙක් ඉන්නවා ආදයා ලොකු මලි දෙන්නක් ඉන්නේ මෙහි හායි යාළුවනේ ඔයගොල්ලෝ අද ඇවිල්ලා තින්නේ සහඳ vlog වලින් ගෙන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් අද අපි යන්න හදන්නේ සිංහරාජයට. ඉතින් මුලින්ම අපි කන්න නැවතුවා. ඉතින් අපි කාලා කෙලින්ම යනවා සිංහරාජයට. ඉතින් channel එක subscribe නොකරපු කෙනෙක් ඉන්නවනම් දැන්ම subscribe කරන්න. ඉතින් අපි දැන් යනවා සිංහරාජේ. ඉතින් සිංහරාජ වනාන්තරයේ තමයි යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේදී ගොඩක් සත්තු බලා ගන්න පුළුවන්. ඉතින් කූඩැල්ලොත් ඉන්නවා. එහෙනම් අපි කකුලේ ගාගත්තා. කකුලේ මොනවාද මන් ගාගත්තා. ඉතින් අපි සිංහරාජයට ගිහින් සෙට් වෙමු. channel එක subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න. අපි දැන් මේ යන්න ලැබිලා ඉන්නේ මුලාවැල්ල කියන කන්ද. මුලාවැල්ල කන්ද කියන්නේ view point එකක්. 1 කිලෝමීටර් අපි 4ක් තියෙනවා යන්න. මොකද කැලේ පාර කියන්නේ සාමාන්‍ය අඩි පාරක අපිට යන්න තියෙන්නේ. ඒකට ඒ සර්පයෝ ඉන්නවා, සත්තු ඉන්නවා. ඒකට යාළුවන්ගේ ආරක්ෂා වෙන්න ඕනි. වනාන්තරයක් විදිහට ලෝකෝර්මයක් කරලා තියෙන සිංහරාජ. ඒතකොට මේකේ ලංකාවට ආවිනික දේවල් ගොඩක් දේවල් තියෙනවා. ඒකට නිතරම බලන්න බැරි දේවල් තියෙනවා. මේකේ ප්‍රමාණය ගත්තොත් හෙක්ටයාර 36474ක් තියෙනවා. සිංහරාජ ස්තර 5ක් තියෙනවා. සාමාන්‍ය වේලි කලාපයක ස්තර තියෙන්නේ කීයද? දෙකක් හෝ තුනක්. සිංහරාජ කැලේ ගැන කියලා දීලා අපි ඔය පරිස්සමින් අරගෙන යන ගයිඩ් තමයි මේ ඉන්නේ. මට වෙනම ශාක තියෙනවා. එතකොට ඒ ටික ඔක්කොම ගා ගන්න පුළුවන්. හරිද? විශේෂයෙන්ම කූඩැල්ලෝ ඉන්නේ ඒකේ තෙත තැන්වල කොළරොඩු ඒ වගේ දියලි කොළරොඩු අස්සේ. ඒක තෙත කොළරොඩු තමයි ඉන්නේ. පුළුවන් තරම් දුරට මේ ගල් පස් ඒ තියන් තැන්වල ඇවිදින්න බලන්න. ඉතින් අපේ විද්‍යාවස මේ කැලේට ඇතුල් වෙන්න කලින් අපිට හොඳ උපදෙස් වගේක් දුන්නා. ඉන්නවා. ගස්වල වැඩි දුරට ඉතින් යාළුවනේ සිංහරාජ කියන්නේ වැසි වනාන්තරයක් වගේම ලෝකුරුමයක්. ඉතින් අපේ පාසටහන් විතරක් තියලා මතක විතරක් අරගෙන යමු. මොකද මේක අපේ රටේ ජාතික සම්පතක් වෙන නිසා.
වගේ තමයි නෑ නෑ. ඔයාලට සර් මම හිතේ පෙන්නුවා ගහ. මේක අපි සාමාන්‍ය මේකට කියන්නේ ගිනි හොට. මේක ලංකාවට ආගමික මියෝනි ශාකයක්. මේක විද්‍යාත්මකව සයිතියා වොකරයි. එතකොට සිංහරාජ මියෝනි ශාක 65ක් විතර තියෙනවා. ඒ වයින් බලන්න පුළුවන් ලොකුම මියෝනි ශාකේ මේක. සාමාන්‍ය මේක නුවරඑළියට යද්දි මීට වඩා තව ලොකු වෙනවා. නමුත් සිංහරාජේ සාමාන්‍ය මිතා ටිකක් මීට වඩා ලොකු වෙනවා මේක. ඒකට මෙහෙම බලන්න පුළුවන් ලොකුම මියෝනි ශාකේ. එතකොට මේක අවුරුදු මිලියන ගාණක් පරණයි. සාමාන්‍යයෙන් ගුරාසික්කුගේ ඉඳන් පැවතෙන මේ ෆර්ම් එකක් තමයි මේක. උඩ බලන්නේ යටින් කූඩේ ලොකයි දැන්නේ. සිංහරාජ විශ්වනාන්තරේ ඊට පෙරද නෑ නෑ. ඒක මොනවද? Bruh. මේ තියනවනේ මොර. මොර Hello, මගේ රත්තරන් යාළුවනේ කොහමද? හොඳින් ඉන්නවද ඔයගොල්ලෝ? ගෙදරටලා ඉන්නවද මොනව කරන්නද කම්මැලි? මේකට අපි කියනවා කැකිරිවරා කියලා. නැත්තම් විද්‍යාත්මක සුමකේරියා කස්ටන් ක්ලෝරියා කියලා විද්‍යාත්මක හඳුන්වනවා මේක ආවේනිකයි. මේක සිංහල වෙදකමේ භාවිතා කරනවා ඉස්සර මෑත. දැන් නම් පාවිච්චි වෙන්නේ කාපාට පොඩි මලක් තියෙන නේද? ඉතින් පොඩි මලක්. එන්න මේක තම්බලා සාමාන්‍ය මෞතෝෂයක් විදිහට කට හොදන්න දීලා තියෙන සිංහල වෙදකම. එතකොට ඒක පහේම පාවිච්චි කළාම දත් පණුව කන එක, දත් දිරන එක, දත් මුල් දිය වෙන එක ඒක නවතිනවා කියලා සිංහල වෙදකමට භාවිතා කරනවා. සාමාන්‍යයෙන් කැලේ හැදෙන කුරුඳු එකක් නිසා වල් දර්ශකයක් විදිහට අපි හඳුන්වනවා. ඒවනේ ඔයාලට මේක විශේෂ දේවල් පොඩි දේවල් හඳුන්වනවා කියලා. එතකොට මේක මේ කැලේ හැදෙන කුරුඳු එක සාමාන්‍යයෙන් අපි භාවිතයට ගන්න ඉදිරියදා කුරුඳු තියෙනනේ. වෙනදමලේ අපිට ගන්න තියෙනවනේ. ඒ කුරුඳු එකේ මෞෂාගේ තමයි මේ සිංහරාජ කැලේ තියෙන්නේ. සාමාන්‍යයෙන් අපිට වෙළඳ පොලේ ඉදිරියදාවේ වගාපින් වල එක නැත්තරම නැති වෙලා වඳ වෙලාම ගියොත් ආයේ නැවත අපිට මේ සිංහරාජෙන් මේ වයින් ඥාන අරගෙන අපිට නැවත හදන්න පුළුවන්. ඒකට මේ ඥානගම අපිට ආයි භාවිතා ගන්න විදිහට හදන්න පුළුවන්. ඒකෙන් තමයි මෞෂාගයක් විදිහට හඳුන්වන්නේ. ඊළඟට මේ ගම්මිරිසල. මේකත් කැලිය දෙන වල් ගම්මිරිස එකක්. මේක වනදර්ශකයක්. එතකොට මේකත් අපි භාවිතා කරන ගම්මිරිසල මෞෂාගය තමයි මේක. මුලාවෙන දුර ගමනක් දුර ගමනක් ඒ නිසා ඒ දුර ගමන යනකොට කට්ටිය කැඩෙන්නේ නැති වෙන්න එක විදිහට ගිය යන්න ඕනේ නැත්තම් සාමාන්‍යයෙන් මෙතනින් ගිහිල්ලා මෙතනට එන්න තියලා යෝධ නවද ගහල් කියන්නේ පොඩ්ඩක් දැන් මේ අපේ ගයිඩ් අයියා කියලා දෙයි ඒක අර බංතු වගේ ලෝක මේ සාමාන්‍යයෙන් මේ ප්‍රමාණයක් වගේ පරිදියක් තියෙනවා වට ප්‍රමාණයක් මීටර තරම් ලොකුයි වගේ ටිකක් එක මීටර තරම් ලොකු ගහක් අර නිකන් දැන්ට අරගෙන බලන්න ගොඩාක් උඩ කොච්චර උඩ තියෙනවද උඩ පේන්නේ නැහැ අපි එතනට ගියොත් එහෙම එතනට ගිහිල්ලා ආවොත් අර මුලාවැල්ල කියන ඊට වඩා සුන්දර තැනක් උඩක් තියෙන්නේ වීව් එකත් එක්ක අපිට යට බලන්න පුළුවන් සිංහරාජ යන ගොඩක් අය බලන්නේ අතන්ට යන්නේ හරිද ඉතින් අපි අද යන්නේ අර දුර ගමනක් හැබැයි සුන්දර ගමනක්
Kain ganas nih, jadi nggak ada yang siap panas. Ya, ini ada. Jual ke dia ini kan ini kan. මල්ලෑහලක් ඉතින් අන්තිමට මාරුවකට තියෙන්නේ අපි තුන් දෙනා විතරයි ඉන්නේ. මාරම උණගක් මාරම විව් එකක් තියෙන්නේ. ප්‍රපාතයක් තියෙන්නේ මෙතනින්. මාරම ප්‍රපාතයක් තියෙන්නේ. ඉතින් ගයිස් මාරම view එකක් තියෙන්නේ මේ වටේම ඇත්තටම පට්ටම් view එක මොකද මෙතන ඉන්නේ අපි 3 දෙනෙක් විතරයි අනිත් කට්ටිය වෙන ගානක ඉවි තැනකට ආවා මෙතන ඒ කියන්නේ කවුරුත් ආවේ නෑ ඇත්තටම මේ ගමන යන්නේ ගයිඩ් කෙනෙකුත් නැතුව නේබා ගයිඩ් කෙනෙක් නැතුව යන්නේ ගයිඩ් ගියා අපි ගයිඩ් දාලා ආවා දැන් ගමනේ අන්තිමට ගිහින්නේ දැන් සිංහරාජේ
ගමන ඉවරලා යනවා. තාම දවල්ට කෑවේ නැහැ. දවල්ට කන්න යන්නේ. ඉතින් දැන් අපි සිංහරාජ ගිහින් ඉවරයි. දැන් අපි එළියට යන්න හදන්නේ. ඉතින් දැන් හැමෝම නාන්න යන්නේ. මම නෑව නෑ. නේද? මම සමහරක් අයව නෑවුවා. ඉතින් යාළුවනේ කොහොමද ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා සපෝට් එකක් දෙන්න. ඉතින් සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් ඉන්නවා නම් මේ දැම්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් හැමෝටම බයි.